සර්දරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට. ඔයාලා දෙක්ක ගමන් දෙනා ගන්න ඇති මේ තැන මොකද්ද කියලා. අපි මෙහෙම පටන් ගමු. දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද මේ පෙරණ වාස්තවාදීත්මක විශිෂ්ටත්වයේ පිළිබිඹු කරන බදුන් වහන්සේගේ දරුණායක දතුන් වහන්සේලා තැන්පත් කරමින් ක්‍රිස්ත පූර්ව 200 වසරද නිර්මාණය කළ ලංකාවේ විශාලතම ස්ථාපයයි. නිවසක සිටීමට පිරිතුම සුදුසු සතනයෙක් හොයනවා වගේම එදා දුටුගැමුණු රජද සේවක පිරිස සමග ගොස් සුදුසු 3ක් තෝරාගත්තා. එසි තොරගත සුතනේ සුද්ධ පවිතුරු කර අවශ්‍ය පොදු පූජා පවත්වා වැඩි ආරම්භ කරන්න පටන් ගත්තද එහෙත් එහි වැඩ කරන කිසිදු සේවකයෙකුට නවමල වැඩි කිරීම තහනම් කර තිබුණා. ඉතා විශාල ස්ථාපයක් උන්මහ අතිවරුන් දෙම්ම ආරම්භ කළහ. මෙහිදී සිදු වූ විශේෂතම සිදුවීම ලෙස එහි අතිවරම් අලියතුන් යොදාගෙන පග ශක්තිමත් ලෙස බැන්දත් මෙම බිම්ම ගෙල බසන්නට විය. ඒ ආකාරයටම හිතවත්මකම් බැදුන්නට විය. රාජකීය අතනහරින් ආශාව කැපවීම හා බුද්ධිමත් බව නිසා ඉති ශක්තිමත් අතිවරමක් ගොඩනගෙන. එම අතිවරම් මත ටිකෙන් ටික චීයත්තේ වැඩි අවසන් වගෙන පැමිණියත් රජට ඒ සිදු නම් වනතුරු උපදෙස් ලබා දීමට ඉඩ නොලැබුණ තුමාගේ වයසගත වීමත් සමග ඔහුගේ සහෝදරයා වූ සුද්ධත් සිරාජයේම බලධරේ කාර්යය බේරගත්තා. දුටුගැමුණු රාජ්‍යමේ යාමට පෙර ඒ සිදු නම් කිරීමට සුද්ධත් සිරාජට හැකි විය. මෙය ලංකාවේ නිර්මාණය වූ විශාලතම චීයත්තේ වන අතර මෙය රුවන්වැල මහසිය නම් වී